මගේ නම නිමාලි. මමත් ඔහුත් එකම පාසලක සේවය කරන ගුරුවරු දෙදෙනෙක්. මම සිංහල ගුරුවරියක්. ඔහු වයස අවුරුදු 28ක් ඇති ඉතිහාස ගුරුවරයෙක්. මේ කතාව ලියන්නේ කාලයක් තිස්සේ හිත ඇතුලේ රැඳිලා තිබ්බ ඒ නිහතමානී කවුරුත් නොදැන ගිලී ගිය හැඟීම් ටිකක් හඬ දීලා කියන්න හිතලා. මට ඔහු මුලින්ම දැක්ට දවස අදත් මතකයි. අලුත් වසරේ පළවෙනි සභාව. ගුරුවරුන්ගේ කාමරේ අසුන්ගත්තු අපි අතරින් ඔහු ඇවිත් ඉඳගත්තේ මට ඉදිරිපස පේළියේ. සාමාන්‍ය ඇඳුමක්. හරි පිළිවෙලට. වැඩි කතා නෑ. ඒත් S2 තිබ්බ සංසුන්කම මට හරි ඉක්මනින් දැනුණා. ඒ වෙලාවේ මට හිතුනේ මෙයා හරි වෙනස් කෙනෙක් වගේ කියලා. පාසලේ දවස් ගත වෙන්න ගත්තේ හරි සෙමින්. උදේ ඇසෙම්බලි එක, පීරියඩ්, ඉන්ටර්වල් එක, ආපහු පීරියඩ්. ඒ අතර මට ඔහු දෙකලා hina වෙන වෙලාවන් හුඟක් වෙලාවට කතා නොකරත් එකිනෙකා ගැන දැනෙන්න ගත්තු වෙලාවන් තිබ්බා. ගුරුවරුන්ගේ කාමරේ අපි දෙන්න අසල අසුන් වෙලා හිඳින්න ලැබුණ දවස් කිහිපයක්ම මට විශේෂයි. ඔහු කතා කරද්දි හරි සරලයි. ලොකු වචන නැහැ. ඒත් කියන දේවල් හරි ගැඹුරු. ඉතිහාසයේ උගන්වන කෙනෙක් වුණාට ජීවිතය ගැන ඔහුට තිබ්බ අවබෝධය මට හරි ලස්සනට දැනුණා. මම කවදාවත් ඔහු දිහා එහෙම විශේෂයෙන් බැලුවේ නැහැ කියලා කියන්න බෑ. ඒ බැලීම ඇතුලේ තිබ්බේ මටම හරි අමුතු උණුසුමක්. ඉන්ටර්වල් එකට යනකොට ස්ටාෆ් කැන්ටීන් එකට යන පාරේ අපි දෙන්න අහම්බෙන්ම එකට හමු වෙන විලාවන් තිබුණා. ඔහු මගේ අතේ තිබ්බ පොත බලලා අද කාටද සිංහල කියලා අහනවා. මම hina වෙලා අද 9 වසර කියලා කියනවා. ඒ කතා හරි පොඩි. ඒත් ඒ පොඩි කතා මට දවසම මතක තියෙනවා. දවසක් වැස්සක් තිබ්බ දවසක්. පාසල ඉවර වෙලා ගෙදර යන්න බස් නැවතුමට යනකොට ඔහුත් මගේ අසලින්ම යනවා. අහස අඳුරුයි. වැස්ස පොඩි බින්දු වලින් පටන් ගන්නවා. ඔහු හිමින් කියනවා අද වැස්ස වැඩි වෙයි වගේ. ඒක හරි සාමාන්‍ය වචන. ඒත් ඒ වෙලාවේ ඔහුගේ හඬ මට හරි ළඟින් දැනුණා. ඒ ළඟකම මට 아무තු හැඟීමක් දුන්නා. බස් නැවතුමේ අපි දෙන්න බලාගෙන හිටියා. වැස්ස වැඩි වෙන්න ගත්ත නිසා අනිත් ගුරුවරු ටික ඉක්මනින් ගියා. අපි දෙන්න විතරක් ඉතිරි වෙලා. ඒ නිහඬතාව ඇතුලේ ඔහු මට දිහා බලලා hina වුණා. ඒ hina වීම තුල තිබ්බ සරල බව මගේ හිත අල්ලගත්තා. ඒ මොහොතේ මට හිතුනේ කවදාවත් මම මෙච්චර සංසුන් වෙලා ඉන්නලා නැහැ කියලා. දවස් ගත වෙද්දී අපි දෙන්න අතර කතා වැඩි වුණා. ගුරුවරුන්ගේ කාමරේ ටී ටයිම් එකට ඔහු මටත් එක්කම ටී එක ගන්න යනවා. කිරි දාන්නද කියලා අහන ඒ හුරු පුරුදු විදිහ මට හරි ආදරෙන් දැනුණා. මම ඒක හිතේම තියාගෙන hina වෙලා ඔව් කියලා කියනවා. පාසලේ විශේෂ වැඩකට අපි දෙන්න එකට අසයින් වුණ දවස මට හොඳටම මතකයි. ළමයින්ට කරන්න තිබ්බ එක්සිබිෂන් එකක්. ඒකට ඉතිහාස හා සිංහල කොටස් එකට සම්බන්ධ කරන්න තිබුණා. ඒ නිසා අපි දෙන්න වැඩසැලසුම් කරන්න හමු වුණා. පාසල ඉවර වෙලා ලයිබ්‍රරි එකේ හිඳගෙන පොත් අතර අපි කතා කළා. ඒ කතා තුල තිබ්බ වැඩ ගැන පමණක් නෙවෙයි ජීවිතේ, සිහින, අනාගතය ගැනත්. ඔහු කියනවා මට හිතෙන්නේ ගුරුවරයෙක් වෙලා ළමයින්ගේ ජීවිත වෙනස් කරන්න පුරවන්නම් ඒක ලොකු දෙයක් කියලා. ඒ වචන මට හරි ගැඹුරින් වැටුණා. මමත් ඒකට එකඟ වෙලා ඔව් අපිට පුළුවන් කියලා කියනකොට ඔහු මට දිහා බලලා hina වුණා. ඒ බැලීමේ තිබ්බ විශ්වාසය මට හරි ළඟින් දැනුණා. එදා ලයිබ්‍රරි එකේ නිහඬතාවය ඇතුලේ කවුද කතා කරලා නැති වුණත් අපි දෙන්න අතර තිබ්බ සම්බන්ධය හරි පැහැදිලිව දැනුණා. ඒක වචන වලට දාන්න අමාරුයි. ඇස් දෙකින්ම කතා කරන වගේ හැඟීමක්. දවසක් ඔහු මට පොඩි නෝට් එකක් දුන්නා. ඔබේ අදහස් හරි ලස්සනයි කියලා. ඒ වචන ටික මට මුළු දවසම හිතේ ගැහුණා. ඒක ප්‍රේමයක් කියලා මම එදාම හඳුනාගත්තේ නැහැ. ඒත් ඒ හැඟීම සාමාන්‍ය යාළුකමකට වඩා ගොඩක් වෙනස් කියලා මට දැනුණා. කාලයත් එක්ක අපි දෙන්න එකිනෙකාට හරි සැලකිලිමත් වුණා. ඔහු මට අසනීප දවසක ටී එකක් ගෙනාවා. ආරෝග්‍ය බලාගන්න කියලා හිමින් කියනවා. ඒ වචන මට හරි උණුසුම්. ඒ උණුසුම මට ඇතුළටම දැනුණා. පාසලේ ස්පෝර්ට්ස් මීට් එකේ දවසක අපි දෙන්න ග්‍රවුන්ඩ් එකේ අසල හිඳගෙන ළමයි බලලා හිටියා. හිරු එළිය, ළමයින්ගේ හඬ, ඒ හැම දෙයක්ම අතර ඔහුගේ ප්‍රෙසන්ස් එකේ මට හරි ආරක්ෂිතව දැනුණා. ඔහු මගේ අසල ඉඳලා ඔබට හොඳ ගුරුවරියක් වෙන්න හැම දෙයක්ම තියෙනවා කියලා කිව්ව වෙලාවේ
මගේ හිත ටිකක්ම නවතිලා වගේ දැනුණා. එදා සවස ගෙදර ගියත් මගේ හිත පාසලේම තිබ්බා. ඔහුගේ වචන, බැලීම, ඒ නිහතමානී හැඟීම්, ඒ හැමදේම එකට ගොඩ වෙලා මට හරි අමුතු සුවඳක් වගේ දැනුණා. දවස් කිහිපයකට පස්සේ ඔහු මට කතා කරන්න ඉල්ලුවා. පාසලේ ගාඩන් එකේ ගස් අතර නිහතමානී තැනක. ඔහු හරි සංසුන්ව නිමාලි මට ඔබ ගැන ගරු කරනවා. ඔබ එක්ක කතා කරනකොට මට හරි සැනසිලි දැනෙනවා කියලා කිව්වා. ඒ වචන තුල තිබ්බ සත්‍යතාව මට හරි පැහැදිලිව දැනුණා. මමත් ඒ වෙලාවේ හිත ඇතුලේ තිබ්බ දේවල් ටිකක්ම කිව්වා. මටත් ඔබ එක්ක ඉඳලා හරි සුවයි කියලා. ඒක ප්‍රේමය කියලා හඬ දීලා කියන්න අපි දෙන්නාම ඉක්මනුනේ නෑ. ඒත් ඒ හැඟීම අපි දෙන්නාම හොඳටම දැනගෙන හිටියා. අපි තීරණය කළේ මේ සම්බන්ධය සංසුන්ව ගෞරවයෙන් කාලයත් එක්ක ගෙනියන්න. පාසල, ළමයින්, වෘත්තිය මේ හැම දෙයකටම ගරු කළා. ඒ තීරණය මට හරි නිදහසක් දුන්නා. දවසක් සවස පාසල ඉවර වෙලා ඔහු මට පොඩි කවි පොතක් දුන්නා. ඔබට කියවන්න කැමති වෙයි කියලා හිතුවා කියලා. ඒ පොත අතට ගත්තු මොහොතේ මට ඔහුගේ හිතේ තිබ්බ සොඳුරු බව හොඳටම දැනුණා. අදත් අපි එකම පාසලේ සේවය කරනවා. දවසින් දවස අපි දෙන්න අතර තිබ්බේ නිහතමානී ප්‍රේමය තව තව ගැඹුරු වෙනවා. ඒක කවුරුත් දැකලා හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි දෙන්නට ඒක හරි පැහැදිලි. මේ කතාව ලිංගික වචන නැතුව ඒත් හිතට උණුසුමක් දෙන හැඟීම් වලින් පිරුණු කතාවක්. මට විශ්වාසයි සත්‍ය ප්‍රේමය කියන්නේ එහෙමයි කියලා. නිහතමානීව ගෞරවයෙන් හදවතටම දැනෙන විදිහට.